21 එක සාකච්ඡා කරගෙන යනවා. 21ක් කරා? අපි ඒකටත් කරලා තියෙනවා. 21 ඉඳන් ඉතින් සාකච්ඡා කරන්න තියෙනවා. හරි. බලමු. 31 පොළ නම් දෙකක් තියෙන්නේ. ඒකේ තියෙනවද දැන් මෙහෙමයි. ව්‍යාපාරයේ සඳහා කුඩා ස්ටේපල් යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී. කොහොමද දිත්තසරහන ලියුවේ? යනික නේද? හොඳයි. හරිද? අපි ගමන කතා කරමු දෙය මොකද කියන කුඩා ස්ටේපල් යන්ත්‍රයක් ගත්තා. කීයක්ද ළමයි කියන්නේ රුපියල් 200යි. පැහැදිලිද? රුපියල් 200ක ස්ටේපල් යන්ත්‍රයක් ගත්තා කියලා කියනවා. හරි. එතකොට දැන් එතෙන්දී මුදල් බැල අපි යනවනේ. මුදල් බැල අපි යන්ත්‍රහර කියලා කියන්නේ නැහැ. ඔයාලා උතන ඒ කියන්නේ උනෝක මාර වැදගත් කොටසක් ඈ. ඒ කියන්නේ මෙතෙන්දී යන්ත්‍ර කියනකොට හර වෙන්නේ නැහැ. හේතුව තමයි දැන් මෙතන දැන් මේ ස්ටේපල් යන්ත්‍රයේ වටිනාකම 200යි නේ. ඒත් පොරු වැඩක් යන්ත්‍ර කිනුවකට හර කරගන්න එක. ඒ කියන්නේ දැන් මෙතන ඇත්තටම තමයි මේ ස්ටේපල් යන්ත්‍ර හර මුදල් බැල. එහෙම ලියන්න තරම් ඒ අර ඒක ප්‍රමාණාත්මක සාධකයක් නෙවෙයි. ඒ කියන්නේ ඒක මිනිහෙක්ගේ තීරණයක් වෙනස් කරන්න පුළුවන් තරම් වැදගත් සාධකයක් නෙවෙයි. ඊළඟට මෙයා කොහේ ආයෝජනය කරන්න යනවා කියනවා. අපි හිතමු මෙයාගේ ළඟ තියෙන සල්ලි හරිද ළමයි? ළඟ ලක්ෂ 10ක් තියෙනවා. මෙයා ඒ ලක්ෂ 10 දාන්න යනවා අරලිය ව්‍යාපාරයේ ආයෝජනය කරන්න යනවා. ඩක්ලි බිස්නස් අරලිය ව්‍යාපාරයේ ආයෝජනය කරන්න. එතකොට දැන් මෙයා ගාව තියෙන ලක්ෂ 10 ආයෝජනය කරන්න යද්දි ලක්ෂ 10 දිනවා කියන්නේ. දැන් මෙයා ආයෝජනය කරන්න යද්දි හරිද ළමයි මේ ලක්ෂ 10. මෙයා ගිහිල්ලා බලන්නේ මේ අරලිය ව්‍යාපාරයේ ස්ටේපල් යන්ත්‍ර තියෙනවා. ඒක වැඩක් නෑනේ. ආවර ස්ටේපල් යන්ත්‍ර නෑ මුන්ට. එහෙනම් මම ආයෝජනය කරන්නේ නෑ. මට වැඩක් නෑ. පැහැදිලිද මේ කියන්නේ? හරි ස්ටේපල් මැෂින් එක කියන්නේ තමයි තීරණය විනාශ කරන්න තරම් ප්‍රමාණාත්මක සාධකයක් නෙවෙයි. තේරුණාද? එතකොට තමයි මෙතෙන්දී අපි මුදල් බැල ස්ටේපල් යන්ත්‍ර කියන්නේ නැහැ. ඔක වියදමක්. ඒ කියන්නේ සාමාන්‍ය වියදමක්. වත්කමක් විතර හඳුනගන්න යන්නේ නැහැ. ලිපි ද්‍රව්‍යම. පැහැදිලිද? දැන් උතර පරිගණකයක් වගේ එකක් කරා. මුදල් බැල පරිගණකයක්. ඒ වත්කමේ නම ලියන්නේ. හේතුව තමයි මේකේ ප්‍රමාණාත්මක භාවය අඩු. ඒ කියන්නේ තීරණයක් වෙනස් කිරීමේ හැකියාව අඩු. තේරුණාද? ඒක අර තවත් පැහැදිලි කරන්න ඕන නම් මෙහෙම. හිතන්නකෝ ඔයා යනවා මෙයාලා ගෙදර. මෙයා ගියාට පස්සේ වරද එකක් හදනවා. හරිද? හිතන්නකෝ ඒ දෙකේ කුඹිත් නෝ. බොනවා නේද ඒ කියන්නේ. සාමාන්‍ය මම නම් බොනවා කියන්නේ. කුඹියේ කවුලක් නැහැ. කුඹියේ ඉන්නේ. කුඹියයි කරලා බොනවා. පැහැදිලිද? අපි නම් කුඹියේ නෙවෙයි මේකේ ඉන්නවා කියලා හුනේ. එතකොට ඒ තීරණය මොකද්ද වෙන්නේ? වෙනස් කරනවා. දැන් අරක ඒ කියන්නේ කුඹිය තමයි ප්‍රමාණාත්මක සාධකයක් නෙවෙයි. තේරුණාද? ඒ කියන්නේ ප්‍රමාණාත්මක කියන්නේ තීරණයක් වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. යම් දෙයකට අපි කියන එක ප්‍රමාණාත්මකයි. අර වුණ ප්‍රමාණාත්මකයි. ඒක නොබියද? අපෙන්දී ඕනි දෙයක් එක කුඹිය කිවරක් නැහැ ඉතිහාස දෙකකට එකයි බියට. පැහැදිලි තමයි මෙතනත් ඒ වගේ. ඒතකොට අර ඒ කියන්නේ ඒක අර වටිනාකම අනුව වෙනස් වෙනවා ඉන්නේ. දැන් ඔය රුපියල් 200 කියන්නේ දැන් සමහර වත්කම් පොඩි වත්කම් ගත්තට පස්සේ ඒවා අපි අර ස්ථාවර වත්කම් යනකොට අරගන්න යන්නේ නැහැ. කෙලින්ම නිදි ද්‍රව්‍ය හර මුදල් එන්නේ එහෙමයි තමයි. තේරුණාද? හොඳයි.